අද මාත් එක්ක ෆැන්ටසි මැප් එකක් හදමු. මෙන්න මේ කොලේ කපලා තමයි මම මේ මැප් එක හදන්න ගත්තේ. මම මේකට දැම්මේ කහටයි කෝපි දිය කරලා තමයි මම මෙන්න මේ වගේ තැටියකට දාලා ඒක එක දවසක් මම පෙඟෙන්න තිබ්බා. පෙඟෙන්න තියලා මේ පහුවදා මේ වගේ වේලෙන්න දාලා හොඳට වේලලා තියෙන්නේ. ඒ කියන්නේ පරණ වෙලා තියෙන්නේ. මේ කොලේ පරණ වෙලා වගේම ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම එහෙම හාල් තමයි මම මේකට ගත්තේ. හාල් ඒ කුඩට දාලා ඒක එන හැඩයට තමයි මම මැප් එක ඇඳගත්තේ. ඔයාලට නිකන් ඇඳ ගන්නත් පුළුවන් ඕනනම් නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවා නම් ගොඩාක් ක්‍රම තියෙනවා මේ වඳින. මේ Google කරලා බලුවම ගොඩාක් ඒවා එනවා. මම යොදාගත්තේ මේ ක්‍රමය. ඒකෙන් ලස්සනට අපිට මේ අර හැඩේ ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේකට මේ අඳින්න මම මේකේ අයිකන් හොයාගත්තේ. මම Google කරලා ගොඩාක් මැප්ස් බැලුවා. බලලා ඒවැ තියෙන අයිකන් හොයාගෙන ඒ කියන්නේ ඉස්සර කාලේ කොහොමද මේව යොදාගෙන තියෙන්නේ කියලා හොයාගෙන තමයි මම ඒවා බල විස්තර හොය තමයි ඔය අඳින්නේ. ඔයගලන්ට Google කරාම ෆැන්ටසි මැප් කියලා ගැහුවාම ඕන තරම් දේවල් එනවා. ගොඩාක් ඒවා එනවා මේ විදිහට මේ තවත් ගොඩාක් විදිහට ඇඳලා තියෙන මැප්ස් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ ෆයිනල් ලුක් එක ආවේ. මම හිතනවා කියන්නේ ගොඩක්ම සර්ව සම්පූර්ණ නැහැ. ඒ වුණාට යම් තාක් දුරට ඒක ඒ විදිහටම පරණ මැප් එකක් විදිහට ෆැන්ටසි මැප් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේ වගේම ලංකා සිටියම අඳින්න පරණ විදිහට අපි ඒකත් බලමු.